ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට මේ එපිසෝඩ් එක වගේම තවත් එපිසෝඩ් එකක වීඩියෝ එකක් 5:15ට බලා ගන්න පුළුවන්. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා මතක් කරනවා. මොකද ඒක විශේෂයෙන්ම මම කියනවා 30k සබ්ස්ක්‍රයිබර්ස්ලා කම්ප්ලීට් වුණාට පස්සේ මම දෙන giveaway එකේ දෙන්නේ මොනවද? ඒව ගන්න ඔයාලා මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන් තාමත් channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. කකාෂි හින්ලීෆ් ගම්මානයේ හොකාගේ එවන ලද ලියුමත් අරගෙන හින්ල්රේන් ගම්මානයට එනවා. මුරකරුවන් මේ ලියුම බාර ගන්න හැදුවත් කකාෂි කියන්නේ ඒක ගම්මානයේ නායකයා හංසොටම විතරක් දෙන බව. මුරකරුවන් කෝප වී තර්ජනය කරද්දී කකාෂි කියන්නේ ඔයාලා මේ ලීෆ් සහ සෑන් ගම්මාන දෙකටම අත තියන්නයි හදන්නේ කියලා. ඒකෙන් බියවන මුරකරුවන් ඔහුට ඇතුළට යන්න එක්කන් යනවා. ඇතුළට ගියාම ශිනෝබි කෙනෙක් ඇවිත් කියනවා හංස මුණ ගැහෙන්න ලෑස්ති. ගෙනාපු දේවල් පැත්තකින් තියලා ඇතුළට යන්න කියලා. කකාෂි හිතන්නේ මේ ගම්මානයට ඇතුල් වෙන එක ඇත්තටම සෑහෙන අමාරුයි කියලා. ඇතුළේදී හංසෝ කියනවා ලියුම තැටියෙන් තියන්න කියලා. ඒ ලියුම රැගෙන යන අතරතුර පේන් සහ කොනන් කතා වෙනවා ලීෆ් ගම්මානයේ චූනින් විභාගයට ඇරයුම් කරලා තියෙන එක ගැන. කොනන් හිතාගෙන ඉන්න මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා. පේන් කියනවා කලින් වගේම මේ පාරත් ගෙනින්න ගොඩක් යවලා හංස තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන්න ඕන කියලා. ඒ වගේම ජින්ජුරි ගැන තොරතුරු හොයාගන්නත් මේක අවස්ථාවක් කරගන්න හිතනවා. ඊට පස්සේ කොනන් හින් වෝටර්ෆෝල් ගම්මානයෙන් ගෙනින්න ළඟට ගිහින් විභාගයට ලෑස්තිද අහනවා. මේ අතර ලීෆ් ගම්මානයේ සුනාඩේට හංසෝ ලියුම ලැබෙනවා. සිසුනේ අහනවා රේන් ගම්මානය ගැන පැතිරුණු කටකතා බොරුද කියලා. සුනාඩි කියන්නේ නෑ හංසෝ ගෙනිල්ල එව්වේ අපිට ඇත්ත තොරතුරු දැනගන්න නොදී වංචා කරන්න කියලා. ඒ නිසා රේන් ගම්මානයෙන් එන අය ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕන කියලා උපදෙස් දෙනවා. අනිත් පසින් වෝටර්ෆෝල් ගම්මානයේ ෆූ කියන ගැහණු ළමයා පාළුවෙන් ඉද්දී ශිනෝබිලා දෙන්නෙක් ඇවිත් කියනවා ශිබුකි නායකයා ඇයව කැඳවාගෙන එනවා කියලා. ශිබුකි ඇගෙන් අහනවා ඇයි කාටවත් නොකිය හින් ලීෆ් එකේ චූනින් විභාගයට ඉල්ලුම් කළේ කියලා. ෆෝ කියන්නේ Tamanට පිටත ලෝකය බලන්න ඕන නිසා එහෙම කළා කියලා. ශිබුකි කියන්නේ ඇය ජින්චුරික කෙනෙක් නිසා අනතුරක් වෙන්න පුළුවන් බවත් ඒ වගේම කුඩා ගම්මානයක් වන ඔවුන්ට තමන්ගේ බලය පෙන්වන්න මේ හොඳ අවස්ථාවක් බව. ඒ නිසා ඇයට විභාගයට යන්න අවසර දෙන අතරම අනිත් ආරක්ෂකයින් දෙදෙනාට කියනවා තමන් ජොනිල්ල බව රහසක් ලෙස තබාගෙන ෆූව ආරක්ෂා කරන්න කියලා. අවසානයේ සුනාඩේ ලීෆ් ගම්මානයේ ලියාපදිංචිය වසා දැමීමට තීරණය කරන අතර ශිසුනේ කියනවා ලීෆ් ගම්මානයෙන් කිසිම කෙනෙක් තවම ලියාපදිංචි වී නැති බව. ගාර කියනවා තමන් කිසිම ප්‍රශ්නයක් නොවන විදියට කටයුතු කරන බව. ඒ වෙලාවේ කංකුරෝ අහනවා ඒත් ඇයි ඔයා මොකටද මෙච්චර ලොකු අවධානමක් ගන්නෙ කියලා. ගාර කියන්නේ තමන්ගේ හිතේ තියෙන හැඟීම් තාමත් වෙනස් වෙලා නැහැ කියලා. කංකුරෝ ගාරට පැහැදිලි කරන්න හදනවා ගාර මොනව කළත් අර කැරිකාලයෝ කිසිම දෙයක් අහන එකක් නැහැ කියලා. ඒත් ගාර කියනවා නරුට හැමෝම එක්ක බැඳීමක් ඇති කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා තමන්ට කසකගේ කෙනෙක් විදිහට තමන්ගේ හැකියාව උරගා බලන්න ඕන කියලා. කංකුරෝ හිතෙන් හිතනවා ගාර එකපාරක් යමක් හිතට ගත්තොත් කාගේවත් කතාවක් අහන්නේ නැහැ කියලා. ඊළඟ උදේ තුනාඩේ කියනවා හින් සෑන් ගම්මානයේ කණ්ඩායම් නවකයන් සහ ශිනෝබීන් 27 දෙනෙක් එන බවත් හින් රේන් ගම්මානයේ 15 දෙනෙක් හින් ග්‍රාස් ගම්මානයෙන් 6 දෙනෙක් සහ හින් වෝටර්ෆෝල් ගම්මානයෙන් 3 දෙනෙක් එවන බවත්. ඒත් හින් ක්ලවුඩ් සහ ලෑන්ඩ් ඔෆ් ද වෝටර් එකෙන් එන්න විදිහක් නැහැ කියලා කියන අතර හැමෝටම තමන්ගේ ගෙනිල්ලව නිර්දේශ කරන්න පුළුවන් බව කියනවා. ඒ වෙලාවෙම අසුම පස්සේ හැරී ශිකමරු දෙස බලද්දී ශිකමරු මොකද්දෝ සලකුණක් පෙන්වනවා. තවත් පැත්තකින් චෝජි වාඩි වෙලා කෑම කන අතරේ ඉනෝ කෝපෙන් ඉන්නවා. චෝජි අහනවා ඔවුන්ගේ කණ්ඩායමෙන් යන්නේ කවුද කියලා. අසුම කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවල හැටියට තමන් ඔවුන්ව නිර්දේශ කරන්න කැමති බව. ශිකමරු දැනටමත් චූනින් කෙනෙක් නිසාත් ඔහු තමන් කණ්ඩායමේ මොළය වුණ නිසාත් ඔහු වෙනුවට වෙන කෙනෙක් ගෙන්වා ගැනීමට සුදුසු කවුද කියලා අසුම අහනවා. ඉනෝ එකපාරටම කියනවා නෑ අපිට ගන්න පුළුවන් කවුද කියලා මම දන්නවා කියලා. චෝජි අහනවා ශිකමරු තරම් මොළයක් තියෙන වෙන කෙනෙක් ඇත්තටම ඉන්නවද කියලා. ඊට පස්සේ ලයිබ්‍රරිය අධ්‍යයන කටයුතු කරන කාන්තාවක් පෙන්වන අතර අනිත් පැත්තෙන් සකුර තුවාල ලැබූ කෙනෙක්ට ප්‍රතිකාර කරමින් ඉන්නවා. එතනට එන ඉනෝ අහනවා සකුරට අසුමගේ කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්ද කියලා. ටික වෙලාවකට පස්සේ ඉනෝ කියනවා සස්කේ සහ නරුට දෙන්නම ටීම් 7 එකේ නැති නිසා විභාගයට මුහුණ දෙන්න සකුරත් වෙනත් කණ්ඩායමකට එකතු වෙන්න සිද්ධ වෙනව නේද කියලා. සකුරගේ දක්ෂතාවය ගැන තමන් දන්න බවත් ඉනෝ කියනවා. ඒත් සකුර ඒකට කැමති වෙන්නේ නැහැ. ඇය කියන්නේ වෙන කාගෙන් හරි අහන්න කියලා. ඉනෝ අහනවා ඇයි ඔයා මෙච්චර මහන්සි වෙලා වැඩ කළා නේද? නරුට සහ සස්කේ එනකම් බලන් හිටියොත් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. සකුර කියන්නේ තමන් ඉනෝල වගේ කණ්ඩායමකට ආවොත් තමන් ඔවුන්ට බරක් වෙයි කියලා හිතන බව.
ඉනෝ ආයෙත් බල කරමින් කියන්නේ සකුරට මතක් වෙනවා තමන් ලේඩිස් උනාඩ එක්ක පුහුණු වීම කරපු හැටි. ඊට පස්සේ ඉනෝ ආපසු තමන්ගේ කණ්ඩායම ළඟට ආවම චෝජි අහනවා සකුරට මොකද උනේ කියලා. ඉනෝ කියනවා සකුර ඒකට අකමැති වුණා කියලා. චෝජි සහ ශිකමරු ඒකට පුදුම වෙනවා. සකුර කිව්වේ තමන් ඔවුන්ට බරක් වෙන්න කැමති නැහැ කියලා බව ඉනෝ කියද්දී ඉනෝ කියන්නේ තමන් ලේසියෙන් අතහරින්නේ නැහැ කියලා. පසුව සකුර හොකාගේ කාර්යාලය දෙසට යද්දී එතන ලොකු වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු වෙනවා දකිනවා. ඇතුළතදී ශිසුනේ සුනාඩෙගෙන් අහනවා චූනින් විභාගයට ලෑස්ති වෙන මේ වැඩවල අනුමැතිය දෙන්න පුළුවන් නේද කියලා. ඒ වගේම සකුර පිටත ඉන්න බවත් ඇය මතක් කරනවා. සුනාඩි පුදුම වී අහනවා සකුර ඇතුළට ආවේ නැත්තේ ඇයි කියලා. හවස ගෙදර යන අතරමඟදී සකුර කල්පනා කරනවා තමන් ඉන්න තැන නරුටෝ හිටියනම් මොනව කරයිද කියලා. අනිත් පසින් ජිරයිය නරුටෝට කියනවා තමන්ව සතුරෙල් ලෙස සිතා මුළු ශක්තියම යොදවා පහර දෙන්න කියලා. නරුටෝ ඊට ලෑස්ති වෙනවා. මේ අතර සකුර රෝහලට ගියාම එතන සිටින අය කියනවා පස්කන්දකට යට වූ පුද්ගලයෙකු රැගෙන ආ බවත් ඔහුගේ තත්ත්වය ඉතා බරපතල බව. සකුර වහාම ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනියන්න උපදෙස් දී ප්‍රතිකාර ආරම්භ කරනවා. ඇය හිතන්නේ කියනවා තමන්ට මුළු ජීවිත කාලෙම නරුටෝ සහ සස්කේ එනකම් බලන් ඉන්න බෑ කියලා. ඒ වෙලාවේ ජිරයිය තමන්ගේ ගෙම්බන් සමග එකතු වී නරුටෝට විශාල ප්‍රහාරයක් එල්ල කරන අතර එතන ලොකු පිපිරීමක් සිදු වෙනවා. ඒ එක්කම රෝහලේදී සකුරගේ චක්‍ර ශක්තිය ඉවර වීම නිසා ඇය කලබලයට පත් වෙනවා. ශිසුන මේ බව වහාම සුනාඩියට දැනුම් දෙන අතර ඒක අසා සුනාඩියද දැඩි ලෙස පුදුමයට පත් වෙනවා. අනිත් පැත්තෙන් නරුටෝගේ ඇඟ ඇතුලෙන් නයින්ටේල්ස්ගේ චක්‍ර ඇවිත් එළියට එනවා. ශිසුන එක්ක එකතු වෙලා සුනාඩි ඉක්මනට හොස්පිටල් එකට යනවා. ඒ වෙලාවේ සකුර බිම වැටෙන්න යද්දි සුනාඩි ඇවිත් අල්ල ගන්න අතර ඊට පස්සේ දොස්තර මහත්තයා කියනවා සකුර ඊටාම සාර්ථක විදිහට කිසිම අඩුවක් නැතුව සැත්කම කරලා තියෙනවා කියලා. ඇත්තටම සකුර ගොඩක් දක්ෂතාවයක් තියෙනවා. ඒ කාලේ සුනාඩි කියනවා ඔයා ඇත්තටම මගේ ගෝලයා. දැන් ඔයාට ඕනම දෙයක් කරන්න පුරුවන් සකුර කියලා. පහුවදා උදේ ශිසුනේ ඇවිත් කියනවා ඉනෝ චෝජි සහ සකුර එකම ටීම් එකකට එකතු වෙලා ඉන්නවා කියලා. මේ අතරේ ගම්මානයේ ප්‍රධාන ගේට්ටුව ළඟට වෙනත් අය ඇතුළ වෙන දිහා බලන් ඉන්න ශිකමරු ඔහුට හිතනවා මොකක් හරි ලොකු අවුලක් සිද්ධ වෙන්න යනවා කියලා. ඉතින් යාළුවනේ මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මං කියනවා අනිවාර්යයෙන්ම ඊළඟට 5:15ට ඔයාලට බලන්න පුළුවන් තවත් එපිසෝඩ් එකක්. ඒකත් බලන්න කියන ගමන් සයෝනාරා.